යනකොට කොයිනේ ඉදිරියට කේස් ට්‍රාන්ස්ෆර් වුණා තාම නෑ කසිර. එහෙනම් guys ඔයගොල්ලන්ට කියන්න ආව guys දෙකෙන් ඉඳලා මම රීජන් ගහන එක අතරින්නවා මේ සීසන් එකේ. ලබන සීසන් එකේ දවස් 4-5ක් ගහම මොකද කලින් රීජන් ගහපු කාලේ කොරෝනා තිබ්බා. මගේ ඒරවල තිබ්බා. කොරෝනා කාලේ රීජන් ගහලා කෙල වුණා. ඒරලුත් කරනවා ඔක්කොම කරනවා. දැන් මට යුනිවර්සිටි තියෙනවා. තව සති 3යි තියෙන මේ සෙමිස්ටර් එකේ එක්සෑම්ස් තියෙනවා, ප්‍රසන්ටේෂන්ස් තියෙනවා. හැමදාම මට පැය 6ක්වත් මේ account එක ගහන්න ඕන. හරිද? හැමදාම පැය 6ක්වත් මේ පැය 6ක් නැත්නම් පැය 8ක්වත් මේ account එක මම සෙල්ලම් කරනවා. රැයට මම කොල්ලෙක්ටර් කියලා ගස්ස ගන්නවා. ඒත් අනිත් වෙලාවේ මම ගහන්න ඕන. හරිද? එතකොට මගේ ફોකස් එක තියෙන ගේම් එක. රීජන් බහීද නැද්ද? රීජන් බහීද නැද්ද කියලා. එතකොට මට මේ අන්තිම සත්තුනේ ෆයිනල් එක්සෑම්ස් තියෙන. ඒක ටේක් කරව ගන්න බෑනේ guys. ඒ නිසා මම ලයිව් එක නාව මොකද්ද රීජන් ගහන්න එක නවත්තන්න තීරණය කරා. දැන් ඉතින් රීජන් ගහන්නේ නැත. හරිද? ගේම් එක ඕන වෙලාවල් ගහන්න පුළුවන්. මම රීජන් දැන් රීජන් ෆෙස් ගහලා දිනවා 20 පාරක් සෝරි. 7 පාරක් විතර රීජන් ෆෙස් ගහලා දිනවා සීසන් 7ක විතර. හරිද? සීසන් 4ක විතර 7ක විතර රීජන් ගහලා දිනවා ෆෙස්. එනිසා තීරමක් නැහැ. හරිද? ඊට වඩා එක්සෑම් වටිනවා. මොකද මම කලින් රීජන් ගහන්න ගිහිල්ලා තමයි මම ඒ ලෙවල් කෙලව ගත්තේ guys. හරිද? ඒ ලෙවල් කෙලව ගත්තට පස්සේ මට ලයිව් වෙන්නත් බැරි වුණා. ඊට පස්සේ අවුරුදු 5කින් පස්සේ ආවා. ආපු සීසන් එක රීජන් ෆෙස් ගහුවා. තමාස්ලා උදව් කරා, බෙන්ට්ලා උදව් කරා. අපේ STR එකේ ටිකයි තමාස්ලා දිලේස්ලා රසාලා යුසින් නයිට් ගහන යුසින් නයිට් සුපිරියම ගහලා දෙනවා. ලීඩ් එකක් දෙන්න 350ක් විතර ලීඩ් එක තියෙනවා guys. සාමාන්‍යයෙන් දෙවෙනි දවසේ ඉඳලා වගේ අපි රීජන් ගැහුවා. හරි දැන් අවුරුදු දවස් 4ක් එක දිගට රීජන් ෆෙස්ට් හිටියා. ඒ නිසා මම තීරණය කරා guys රීජන් ගහන එක මෙතන නවත්තන්න. ඊළඟ සීසන් එකේ සතියක් විතර ගහමු. නිකන් මේ මෙහෙම කියන්නම්කෝ. මේ ගේම් එකේ රීජන් ෆෙස්ට් අල්ලන් ඉන්න ඕන නම් පට්ට කෝතිපටියෙක් වෙන්න ඕන. මොකද පොයින්ට් එකට රුපියල් 2 ගාණ ගෙවන්න ඕනේ සීසන් එක ඉවර වෙනකම්. හරිද? ගස්සනවා නම් කාට හරි. හරිද? රේවන්ලා එහෙම කරන්නේ account store. රේවන්ගේ account එක ගන්න නෑනේ බා. රේවන්ගේ account store කරන්නේ. එතකොට රේවන්ලට කට්ටිය account එක දෙනවා. රේවන්ලා ගහලා දෙනවා. එහෙම ගහන්න කැමති කට්ටිය රේවන්ලට කතා කරන්න පුළුවන්. උන්ට එහෙම ගස්සලා දෙනවා. හරිද? පොයින්ට්ස් වලට. අපි එහෙම නෙමෙයි තාම දැන් මම ඒ ලෙවල් ඉවර ඒ ලෙවල් කියලා වෙලා ගෙදර ෂේප් කරලා දැන් අද නර්සින් ඩිග්‍රී එකක් කරන එක්කෙනෙක් බා. මට ඒ එක්සෑම්පත් කෙලව ගන්න බෑ. ආයෙ එතකොට වෙන බං ගෙදර බලන්න තමන්ගේ ගෙදර අයියේ කෙනෙක් නෑ. මම අයියේ කෙනෙක්ද බං. මම කරන දේ බලලා අපේ මල්ලෙත් කරන. දැන් මම ගේම් එක ගැහුවොත් උත් මම වගේම ගේම් එක පුරුදු වෙනවා. දැන් ඌ 10 වසරේ ඉන්නේ. නිකන් හරි ඌගේ ඕලවල් කරනොත් ඒකත් මගේ පිටින් තමයි යන්නේ ගෙදරින්. තේරෙනවද? ඒක තේරුම් ගන්න කට්ටිය. ඒ නිසා මම තීරණය කරා දැන් ඉඳලා රීජන් ගහන එක නවත්තන්න. මොකද්ද දැන් මට අපේ මල්ලි ඉස්කෝලේ පටන් ගන්න තියෙනවා. අපේ තාත්තත් බනිනවා හැම වෙලේම උඹ ගේම් එක ගහන මල්ලිටත් ගේම් එක පුරුදු වෙනවා. ඒ නිසා පොඩ්ඩක් තේරුම් ගන්න guys රීජන් එක කියන්නේ බයි. නිකන් ගහන ගේම් එක ගහන අනිවාර්යෙන් කාලකන්ණියෙක් වෙන්න ඕනේ. මේ රීජන් එක අල්ලන් ඉන්නව නැත්නම් තමන්ගේ account එකෙන් තමන් ගහනවා නම් අනිවාර්යෙන් බං ගෙදර වැඩක්වත් කරන්නේ නැති තමන්ගේ වැඩක්වත් කරන්නේ නැති කාලකන්ණියෙක් නේ. ඒ වගේ තමයි මම හිටියේ ඇත්තම කිව්වොත්. මොකද කොරෝනා කාලේ නිකන් දවල්වත් තේරෙන්නේ වෙලාවවත් දන්නේ මෙරිගෙන ගේම් එක ගැහුවා. හරිද? දැන් එහෙම ගහලා තේරුමක් නැත. හරිද? ඉගෙනීම තමයි වැදගත්. හරිද? ඉගෙන ගන්න පුළුවන් නැත්නම් බිස්නස් එකක් කරන අවුලක් නැහැ. ඉගෙනීම තමයි දැන් ඉගෙන ගන්න තව අවුරුදු 5ක් 6ක් වෙනකන් නැත්නම් බා මම දැන් තියනවා දැන් මට අවුරුදු 22යි. දැන් 2021 අවුරුදු 23යි. හරිද? දැන් මම ඉගෙන ගන්න නැතුව මේ මාසේ උවිතර වෙනකම්ම රීජන් අල්ලගෙන හිටියේ නම් සල්ලි ඕන්න නයිට් ගහන කාට ලක්ෂයක් විතර දෙනවා. හරිද? ඌ නයිට් එක ගහලා දෙනවා. දවල් මම ගහනවා කොහොම හරි දාගෙන ගහනවා. පිස්සෙක් වගේ ගහනවා. රීච් ආවා කියලා වැඩක් නැහැ නේ. අපි ගේම් එක ගහලා හිමීට ඕන්නම් දවසකට රැයට මොකද්ද රැයට 6 ඉඳලා 9 වෙනකම් හරි ලයිව් එකක් දාගෙන ගේම් එක ගහමු. නැත්තම් 8 ඉඳලා 10 වෙනකම් පැය දෙකක් පැය තුනක් වෙලා ගේම් එක ගහමු. ගේම් ආතල් එකේ ගහමු. රීජන් ගහලා තීරමක් නැහැ. තා පළවෙනි දවස් 4 5 ගැහුවා. උඹලට ගහලා පෙන්නනවා ගහන්න බෑ කියලා ආයි ගහලා පෙන්නනවා කම්බැක් එකක් ආවා කියලා පෙන්නනවා කට්ටියට. දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා YouTube එකේ ඉන්න 14000ක් TikTok එකේ 20000ක් වෙදුනා. එනිසා මෙතන තරංගයක් නැහැ. දෙවෙනි ඒරින් account එක රේවන් ගහන්නේ කුපිට් කියන එක්කෙනාගේ account එකේ රේවන් ගහන්න. ඒගොල්ලොත් එහෙම තරංගයක් නැහැ. හැමෝම දන්නකොල්ලෝ රේවන්ට දැන් කෝල් එකක් ගත්තා ආන්සර් කරනවා. ඌ කියලා දෙනවා. ලියෝන්ලා මට උදව් කරා. මේ ලියෝන් අපේ SLලා ලියෝන් මචං දැන් අපේ ගිල්ඩ් එකේ ඉන්නේ. මේ ගිල්ඩ් එකට යන්න පුළුවන් වුණා රීජන් ෆෙස්ට් ගහපු නිසා. V batch pro batch කාර්ය වෙන ගිල්ඩ් එකට යන්න පුළුවන් වුණා. මේ ඊට පස්සේ ලියෝන්ලා උදව් කරන්න ඩයිනමික් දුවා ලියෝන් එහෙම උදව් කරා නුරු ලියෝන් දන්නවා ඇති නුරු ලියෝන් එහෙම ගහන්න උදව් කරා රසාලා තමාස්ලා තිලේස්ලා ජොස්ලා බෙන්ට් අෂේන් මේ මුන් ටික එක්සෙල්ලා කලනමෙක්ස් වෙන කවුද ටෙඩි අපේ මල්ලි ගැහුවා ගොඩක් උන් උදව් කරා මේ account එක ගහන්න. ඒ කාලේ වගේ ගහන්නත් බෑ. දැන් සල්ලි දිනවනම් මොන දෙයක් කරන්න පුළුවන්. account එක දුන්නා සල්ලි වලට රීජන් තියාගත්තා. එහෙම තියාගෙන තේරුම් නැන්නේ මේ ලියෝන් ලේම පට්ට වේද උදව් කරා. මේ තමයි ලියෝන්. උන් එහෙම පට්ට වේද උදව් කරා. ඒ නිසා අපි තීරණය කරා guys රීජන් ගහන එක නවත්තන්න. ලියෝන්
මම නවත්තන රීජන් ගහන එක මම ලයිව් එකකට එක්ස්ප්ලেইন කරලා කියන මම පෝල් එකක් දැම්මා. ඒකට 160ක් විතරම ඉගෙන ගනින් ගහපු එක ඇති කියලා කියවවා. නවත්තමුනේ බා. තේරුමක් නැහැනේ. මේ පෝල් එකක් දැම්මා. ඔව් මම පෝල් එකක් දාලා ඇහුවා. නවත්තන්න කියලා තමයි ගොඩක් කට්ටිය කියලා තිබ්බේ බා. නවත්තන්න බං ඉතින් waste of time and එහෙම තින්නේ. waste of time ඒ ටිකනේ guys තියෙන්නේ. ඒ නිසා කට්ටිය බැලුවා මම මෙතන ඉඳලා රීජන් ගහන එක නවත්තන හැමදාම රැට ලයිව් එකක් එමු. ඒ නම් මේ දවස් මාරු කරන්නේ. එක්සෑම් හොඳට ලියව. එක්සෑම් මට මේ උඹ කියන්නේ හෙට තියෙන ඉංග්‍රීසි එක. හරිද? ඊට පස්සේ තියෙනවා සැටර්ඩේ තියෙනවා අපිට තියෙනවා වෙන එක්සෑම් සැටර්ඩේ තියෙනවා නර්සින් එක. හරිද? නර්සින් තියරි එක. ඊට පස්සේ මේ වීක් එකේ තියෙනවා මොකද්ද යුනිවර්සිටි මොකද්ද e-sport tournament එක තියෙනවා. ඊට පස්සේ මොකුත්ම කරගන්න බෑ බං. ගෙදරින් එළියටවත් යන්න බෑ. මට ගෙදරින් එළියටවත් යන්න බෑ මේ රීජන් ගහනකම්. රීජන් ගහනකොට ගෙදරින් එළියට යන්න බෑ. ගේම් එකේ මොකද්ද නයිට් එක යුසින් කාර්යය ගහලා දෙනවා. හරිද? ඊට පස්සේ මම මොකද්ද ගේම් එකට බැස්සත් ගේම් එකේමයි. මොකුත් මේ ලෝකේ ගැන වෙන මොකක්වත් දන්නේ නැහැ. ගේම් එක ගැන ජීවිත එළියට යන්නෙත් නැහැ. කට්ටියට එක්ක සෙල්ලම් කරන්නේ මම ක්‍රිකට් ගහන්නත් යන්න බැරි වුණා ගේම් එකේමයි. හරිද? ඒ වගේ ඒ කාලේ 2021 හිටපු බාසිල් නෙමෙයි මේ ඉන්නේ. ඒ වගේ මට කාලකණ්ණියෙක් වෙන්න බෑ. මම ශිෂ්‍යත්ව වාසයලා හොඳට ස්කෝල් DS එකට ගිහිල්ලා DS එකේ O level එකට හොඳට ලියලා A level එකට Royal එකට ගියා. A level කළා ගත්ත මේ ගේම් එක රීජන් ගහන්න ගිහිල්ලා. මම නම් කියන්නේ A level ලියන්න ඕන කට්ටිය මේ ගේම් එකේ බෙහෙවලා A level ලියන්න යන්න එපා. A level ලිව්වොත් උඹලා නිකන් කියමු සල්ලි තියෙන කට නම් ප්‍රශ්නයක් නෑ guys private campus යන්න බල. දැන් මම private campus එකට යනවා. හරිද? සල්ලි නැති කට්ටිය ලංකා ගාමන් යන ගිහිල්ලා හොඳ ගේමක් ගහන්න පුළුවන් නේ. නිකන් free education දෙබ නැත්තම් ලක්ෂ 30ක් 40ක් දීලා ප්‍රයිවට් කරන එකේ දැන් මම ලක්ෂ 40ක් 30ක් දීලා ප්‍රයිවට් කරනවා බං. හරිද? නිකන් බලපන් එක්සෑම් එකක් ෆේල් වුණොත් ආයෙ සල්ලි ගෙවන්න ඕනේ. ඒ ටික දැන් ගෙදර කට්ටිය දැන් බර තියෙනවනේ. දැන් මම ගෙදර කට්ටිය දැන් මට වියදම් කරන්නේ. දැන් මම ගේම් ගහගෙන ඉඳලා එක්සෑම් එකේ හොඳ මාක්ස් ගන්න නැතුව ෆේල් වුණා. තාත්තගේ සල්ලි නෑන්නේ මගේ. ඒ නිසා මම තේරුම් ගත්තා guys මම මෙතනින් නවත්තනවා. ඒ නිසා මම අද ඉඳලා රීජන් ගහන්නේ නෑ. නිකන් ප්ලේ කරනවා guys. account එක නිකන් ප්ලේ කරනවා. රීජන් ගහන්නේ හැමදාම මම තීරණය කරා හැමදාම 8 ඉඳලා 10 වෙනකම් වගේ live වෙන්න. හැමදාම රෑ 8 ඉඳලා 10 වෙනකම් live වෙනවා. එහෙනම් guys thank you හැමෝටම රීජන් ගහන උදව් කරපු live එක බලපු මාව follow කරපු subscriber හැමෝටම හැමදාම රෑ 8 ඉඳලා 10 වෙනකම් live එනවා guys. තීරණය හොඳයිනේ කට්ටිය කියන්න බලන්න. තීරණය හොඳයිනේ කට්ටිය කියන්න බලන්න. එහෙනම් live එකේ කොල්ලොන්ට chance එකක් දෙමු. හරිද? මම නම් කියන්නේ උඹලා A levels කරන කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් ගේම් එක පොඩ්ඩක් ඒතල A level කරපල්ලා බං. හරිද? ලංකාවේ මෙහෙමයි සිටුේෂන්. ලංකාවේ ෆැමිලි එක කියලා ලංකාවේ ගෙවල් වල කට්ටිය අම්මලා බලන්නේ අම්මා තාත්තලා ණයක් එහෙම අරන් හරි බං උඹලා උගන්නන්න බලන්න බං. හරිද? මම නිකන් කියන්නේ සමහර අම්මා තාත්තා තමන්ගේ දුක කියන්නේ නැහනේ බං. තමන්ගේ දුක කියන්නේ ළමයින්ට. ලංකාවේ බලන්න කොහොම හරි අම්මා තාත්තලා කොහොම හරි උඹලා උගන්නන්න. උඹලා අපි දන්නේ නැහැ නේ ඒගොල්ලෝ කොච්චර අමාරුවෙන් සල්ලි හම්බ කරනවද නැද්ද කියලා. තේරෙනවද? ඒ නිසා බං ගෙදර අම්මා තාත්තලා උඹලා ප්‍රයිවට් සල්ලි දෙලා උගන්නනවා නම් ඒකට ගරු කරලා හොඳට පාඩම් කරපල්ලා A level class යවන්නත් සල්ලි නැති කට්ටිය ඉන්නවනේ බං. සල්ලි දින කට්ටියත් ඉන්නවා සල්ලි නැති කට්ටියත් ඉන්නවා. හරිද? A level class fees වලටත් O level class fees වලටත් කොච්චර දෙන සල්ලි දෙනවා ඇතිද? ඒව තේරුම් අරගෙන live මොකද්ද ගේම් එක ගහන කට්ටිය manage කරලා පාඩම් කරලා ගේම් පාඩම් කරන කට්ටිය හොඳට පාඩම් කරලා ගේම් එක ඕන කාලයක් ගහන්න පුළුවන් බං. දැන් මම ගේම් එක ගහනවා. දැන් මේ දවස් 6 බං පිස්සෙක් වගේ බං නිදා ගන්නවා හෙරණ ගේම් එක ගහනවා. නිදා ගන්නවා හෙරණ ගේම් එක ගහනවා. තේරෙනවද? එහෙම වෙන්න ඕනේ නෑනේ. හරියට වැඩ ටික කරගෙන ෂේප් කරගෙන ගේම් එකක් ගහුවොත් දෙකම ගොඩ බං. ගේම් එක අතරලක මුල ලයිව් එකක් දාගෙන ගහනවා බං. හරිද? ඔව් එක්සෑම් එක කොහොමද මට මේ ජනවාරි අන්තිම මාසේ වගේ එක්සෑම් තව මාසයක් නිකන් එතකොට තව 4-4ක් විතර ගහනවා. ඒ වගේ මාරුවට ගහගෙන යමු අපි. ෂේප් මේක එදගෙන යමු. ලයිව් එක එදගෙන යමු. ඊට පස්සේ ඊළඟ සීසන් එකවත් දවස් 2-3ක් රීජන් නදිමු. එහෙම කරමු. මේ ලියෝන් ලෙහෙම මේ මූ පළවෙනි දවසේ හැමදාම රීජන් ෆෙස් ගහන කට්ටිය මේ සීසන් එක ගහවනේ ඌ A level කරනවා මචං. මුහෙම හොඳටම ගහන ඩයල් ටික ඔක්කොම ගේම් එකයි ලයිෆ් එක දෙකම බැලන්ස් කරගෙන යනවා. ඒල නැත්තම් සල්ලි දිනනවා නම් guys බොරු කියනවා ලක්ෂ 3ක් තියෙන account එක දුන්නා. කොයි මේ ගහපන් මේ මට රීජන් ෆෙස්ට් ඕනේ. නම ඕනේ. තේරෙමක් නෑනේ බං එහෙම. ඇත්තම කිව්වොත් මම බොරු කියන්න ඕනේ. මම මේ පාර නයිට් ගහුවේ සල්ලි දීලා බං. යුසින් කියන කොල්ලට සල්ලි දීලා ගෙස්සුවා. තමාස් මට පළවෙනි දවසේ නිකන් ගහලා දුන්නා. අනිත් යුසින්ට සල්ලි දීලා ගත්තා. නයිට් ගහන්න අමාරුයිනේ. ඒත් එහෙමත් වැඩක් නැත. හරිද? ඒ කාලේ අපි ඒ කාලේ ගේම් එකේ හොයම නෙමෙයි එක account එකක්වත් සල්ලි වලට අප් කරවුන්නේ නැහැ. ආතල් එකේ රීජන් එක 1 2 3 4 5 6 7 ඉන්නේ ඔක්කොම ප්ලේයර්ස් ලබා. ඔක්කොම ප්ලේයර්ස් ඉන්නේ. මම ඒ level කාලේ මම ෆ්‍රී ෆයර් එකට ගේම් එක ගහලා කෙලව ගත්තේ බං. නිකන් සෙක්ව ගේම් එක ගෙහුනේ